හිතේ හයියෙන් ගතේ හයියෙන් රෑ දවල් නොබලා හීන වෙනුවෙන් අපකප වෙච්ච මිනිසුන්ගේ ගොඩනගපු හැම දෙයක්ම තප්පරයකින් මහ වරුසාවක් විනාශ කළ මොහොතක් ගෙවී අවසන්. අපි නැවතත් නැගිටිමු. රීබිල්ඩ් අප්. යලිත් නැගිටිමු. පටන් ගත තැනින්ම අපි ආයෙත් පටන් ගමු. එන්න එක් වෙන්න ආයෙත් අපේ හිත හීන වැටුණු බිස්නස් නව මුහුණුවරකින් අපි අවදි කරමු. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරන්න අපගේ අලුත්ම YouTube channel එක Cash Talk LK. ඔයා වෙනුවෙන් වාගේ ආදරණීයන් වෙනුවෙන් හීනවලට ආයෙත් පණ දෙමු. පසුගිය දින සිද්ධ වුණු ව්‍යසනයෙන් ලංකාවේ ආර්ථිකයට මරු පහරක්. තනි ව්‍යාපාරිකයන් විශාල පිරිසකගේ ව්‍යාපාර කඩා වැටිලා. දවසකට හම්බ කරන්න ඕන මුදල අද නැති වෙලා. කිසිම ලාභයක් කිසිම ආදායමක් නොමැතිව දවස් ගාණක් තිස්සේ බලා ඉන්න වෙලා. පසුගිය දිනවල සිදුවුණු දේවල් අතීතයේ කියන ෆයිල් එකට දාලා වහලා පැත්තකින් තියලා තියන්න. පාරක් විදිහට අනාගතයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක හිත ශක්තිමත්ව තියාගෙන ඉදිරියේදී කටයුතු කරමු. ව්‍යාපාර නැවත ගොඩ නැගීමේදී සලකා බැලිය යුතු දේවල් මොනවද කියලා. Start small and start quick. අපි හැමෝම දන්නවා ව්‍යාපාරයක් රඳා පවතින්නේ ඒ ව්‍යාපාරයේ තියෙන ලාභය මත. පසුගිය දින සිදු වූ ව්‍යසනකාරී තත්ත්වයත් සමග ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින්ට ඒ තමන්ගේ තිබූ ව්‍යාපාර සිතූ පරිදි පටන් ගැනීමට තාමත් නොහැකි වී තිබෙනවා. පොඩියට හරි තමන්ගේ ව්‍යාපාරය ස්ටාර්ට් එකක් ගන්නවා නම් ඒක තමයි මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම දේ. තමන්ගේ කෑෂ් ෆ්ලෝ එක පුළුවන් තරම් ඉක්මනින් පටන් ගන්න එක තමයි කරන්න තියෙන්නේ. උදාහරණයක් විදිහට සිල්ලර බඩු කඩයක් ගත්තොත් කන් වතුරත් එක්ක තිබ්බ හානියත් එක්ක අපිට ඉතුරු වෙලා තියෙන්නේ අපි හිතමු අලලුණු විතරයි ඉතුරුලා තියෙන්නේ කියලා. අපි එතනින් පටන් ගමු පුළුවන් තරම් ඉක්මනින්. ඒකත් එක්ක පුළුවන් තරම් ඉක්මනින් අපි ව්‍යාපාරේ පටන් ගත්තොත් අපිට මාස දෙක තුනක් යනකොට අපේ ව්‍යාපාර වලට කොලෙලියක් පත්තු වෙයි. ඊළඟට ලෝ කොස්ට්. පිරිවැය අඩුම විදිහට තමන්ගේ ව්‍යාපාරය තුළ ඉතා ඉක්මනින් මූවන භාණ්ඩ හැකි ඉක්මනින් වෙළඳ පොළට යොමු කරවා ගැනීම තමයි සිදු කර යුත්තේ. ඊළඟට සෝෂල් මීඩියා භාවිතය. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ගෙන් 50%ක්වත් සමාජ මාධ්‍ය භාවිතය ඉතාමත්මයි තමන්ගේ ව්‍යාපාර කටයුතු වලට. මේ වගේ අවස්ථාවක සමාජ මාධ්‍ය භාවිතා කරමින් අන්තර්ජාලය භාවිතා කරමින් තමන්ගේ ව්‍යාපාර කටයුතු වැඩි දියුණු කර ගැනීමට පුළුවන්කමක් තියෙනවා නම් ඒක තමයි මේ වෙලාවේ කරන්න පුළුවන් හොඳම ක්‍රමයක්. ඊළඟට ප්‍රී ඕඩර් මෙතඩ්. මේ වගේ අවස්ථාවන් වලදී අපිට අපේ ව්‍යාපාර කටයුතු වලදී අපගේ භාණ්ඩ සඳහා කලින් ඕඩර්ස් ලබා ගැනීමට පුළුවන්කමක් තියෙනවා නම් ඒක ඉතාමත් සුදුසුයි මේ වගේ අවස්ථාවක. ඒ කියන්නේ තමන් ගාව ස්ටොක් එක නැති වුණත් ඕඩර්ස් ටික අරගෙන අපිට පසුව ඒ භාණ්ඩ ලබා දීමේ හැකියාව තියෙනවා. හැබැයි ඒ සඳහා සුදුසු ව්‍යාපාර වලට තමයි මෙම ප්‍රී ඕඩර් මෙතඩ් එක සුදුසු වෙන්නේ. මොන දේ වුණත් තමන්ට තමන් විශ්වාස නම් කාටවත් තමන් නැගිටින එක ආයි කාටවත් නවත්තන්න බෑ. මේකත් එක්ක ආයිමත් ඔයාගේ ව්‍යාපාරයේ ඔළුව උස්සන්න පටන් ගන්නවා. ඉදිරි මාස 2-3 ඇතුළත ඔයා ආයිමත් ඔයාගේ ව්යාපාර කටයුතු වලින් ඕනෑවටත් වඩා උඩට එන්න පුළුවන්. ඔයාගේ උනන්දුව උත්සාහය තියෙනවා නම් ඒ තැනට ඔයාට එන්න බැරි කමක් නැහැ. හැමදේම හොඳින් සිද්ධ වේවි. තවත් මේ වගේ වටිනා වීඩියෝ එකක් සමගින් අපි නැවතත් හම්බෙමු. Cash Talk LK YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක මේක. ලයික් එකක් දාලා subscribe කරලා තියාගන්න. ඔයාට දිනන්නත් ලක් වෙන්න අපි සූදානම්. ජය නියතයි.